ශාස්ත්‍රය ගැන්වීමට මා ශිල්ප ශාස්ත්‍ර උගත් රාජගුරු ඇතුළුතුමා සුදුසියයි මා තීරණය කළා. දේවිය එසේ සුදුසුද කියා දේවියගෙන් දැනගනු කැමැත්ත. එසේය දේවයන් වහන්සේ. ඔබතුමාගේ තීරණය නිවැරදි. මමද කැමැත්තෙමි ස්වාමීනි. ඇමතිවරුනි, මා ගුරු රාජගුරු ඇතුළුතුමා කැඳවුණු. එසේ වහාම කැඳවුණු. ඇතුළුතුමනි, මාගේ පුත් සොත්තිසේන කුමාරයාට සියලු ශිල්ප ශාස්ත්‍රී ගැන්වීමට මම නුඹට බාර කරමි. නුඹේ ගැන්වීම් කටයුතු පිරිහෙලා ඉටු කරන බව මට විශ්වාසයි. එසේය දේවයන් වහන්සේ. ඔබතුමාගේ විශ්වාසය ඒ ආකාරයෙන්ම රකිමි. කිසිම අඩුවක් පාඩුවක් නොකොට ශිල්ප ශාස්ත්‍රය ගැන්වීමට මා පොරොන්දු වෙමි. පුත සොත්තිසේන මේ පැමිණෙනු. පුත සොත්තිසේන මේ රාජගුරු ඇතුළුතුමා මේ මමත් ශිල්ප ශාස්ත්‍ර උගත්තේ එතුමාගේ. එතුමා නුඹට සියලු ශිල්ප ශාස්ත්‍ර උගන්වා. ගුරුවරයාට අවනතව නීකරුව සියලු ශිල්ප ශාස්ත්‍ර උගතේ. එසේය පියර නිරුවනේ. ඔව්, නුඹලාට පිටව යාමට අවසරයි. කුමාරයා ආරක්ෂා සහගතව තබා ගත යුතුයි. The Bluetooth device is connected successfully. කවුද යන්නේ? මාල්ෂානේ? මේ මාෂාගේ නංගිය මෙහෙ උගන්නන්නේ. බොහෝමගේ රාජ්‍ය පවරා දීමට දැන් නුඹ ඉතාස් බව දැන් පෙනියන. දැන් මේ රාජ්‍ය ඔබට බාර කර දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය කළ. ඔබතුමා කියන අයුරින්ම රටවැසියා පාලනය කරමි. අප
කුමරුන්ගේ අනාගතය ගැන එතුමිය සමග කතා කිරීමට කැමැත්තේ. එසේය දේවයන් වහන්සේ. මමද ඒ ආකාරයෙන්ම කල්පනා කළෙමි. මා ඒ සොයා බැලුවෙමි. ඇය උගත් සේම රූපස්ලියෙන් අගතන්පත් කුමාරිකාවක්. එසේනම් ස්වාමීනි, මමද ඔබතුමාගේ තීරණයට කැමැත්තෙමි. අක්කයි නගිනේ. කෙසේද වැදදුරනි? මේ රෝගය සුව කළ හැකිද? අවසරයි ස්වාමීනි. අවසර ලැබෙනවා. කෙසේද වැදදුරනි? මේ රෝගය සුව කළ හැකිද? අවසරයි ස්වාමී. මට බැහැ මේ රජමැදුරේ වාසය කිරීමට. තව කල්යත්ම සියල්ලන්ට මා පිළිකුල් වේවි. මම වනගත වෙනව දේවිය. ඔබතුමිය මේ රජමැදුරේ වාසය කරනු. මාගේ රෝගය සුවහොත් මම නැවත මාලිගයට පැමිණෙන්නෙමි. ස්වාමීනි, ඔබ සමග වනගත වීමට මමද කැමැත්තෙමි. මට බැහැ ස්වාමීනි, ඔබ නොමැතිව මේ රජමැදුර විසීමට. ඔබ නොමැති මොන රජසභක්ද මාහට? වනාන්තරයේ ඍෂිවරු සිටිනවලු.
රෝග සුව කළ හැකි. වනාන්තරයේ ඖෂධ වර්ග තියෙනවලු. ඒ දළු පොළ තම්බා ඔබතුමාවනාව පෝෂණය කරන්න. අනේ ස්වාමීනි, ඔබ සමග වනගත වීමට මට අවසර දෙනු මැනවි. මා පුතණුවනි, රාජ්‍ය හැරදා නොයනු මැනවි. මගේ පපුව පෙළී යාවි. නුඹ නැති ශෝකයි. නොයනු මැනවි පුතණුවනි. ස්වාමීනි, අපව හැරදා නොයනු මැනවි. ස්වාමීනි, අපව හැරදා නොයනු මැනවි. අපව හැරදා නොයනු මැනවි. බලන්න දේවිය, ඔබගේ කකුල් සීරිලා ලේ ගලනවා. මම නම් තවමත් හිතන්නේ ඔබ රජමාලිගාවේ සිටිනම් හොඳයි කියලා. නැහැ ස්වාමීනි. ඔබතුමා සිටින මේ මහ වනය මට රජමාලිගාවක් වගේ. මම නම් රජමාලිගාවට යන්නේ ඔබතුමා සුව කරගෙනමයි. නැගිටින්න ස්වාමීනි. මම පළවැල නෙලාගෙන ඒමට වනය තුලට යාමටයි සැරසුනේ. ඔබතුමා සංසුන්ව නිදහසේ සැතපෙන්න. දේවිය, ඔබට මේ මහ වනය නුපුරුදුයි. මෙහි රුදුරු ගොර සතුන් වාසය කරනවා. ප්‍රවේශමෙන් දේවිය. එසේය ස්වාමීනි. මා ප්‍රවේශමෙන් පළවැල නෙලාගෙන පැමිණෙන්නම්.
මේ වන පෙදෙසම රුදුරු සතුන් හිම වසන බවක් නැත. කුසගිනි නිවුමට මගේ හිමියන්ගේ පළවැල නිලුමට මා මේ යන්නේ. හදවත රාවය වැඩි බව දැනුණත් නැහැ මම නම් පලා නොයන්නේ. මා එන තෙක් මග බලා සිටින්නේ. ඉක්මනින්ම මා යා යුතු වන්නේ. ස්වාමීනි, කුණුදියනා මේ ඵල අනුභව කරනු මැනවි. දේවිය, නුඹ මා නිසා බොහෝ දුක් විඳින බව පේනවා. ඔබට කොහොම පින් සිදු වෙනව දේවිය? හොඳටම විඩාපරයි. කැලේ මැදටම ආවේ. මගේ හිතේ තියෙන බිය. ඉක්මනින්ම ආයිතුයි. සම්බුලා හිතට ධෛර්යය ගන්න. ඔබ වනාන්තරයට පැමිණි. ඔබේ සැමියාගේ කුෂ්ඨ රෝගය සුව කර ගැනීමට. ඔබට බෑ අපසු හැරි. යන්න සම්බුලා. ඉදිරියටම යන්න. නවතින්න එපා. ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න. අර ඈතට සපුල ඍෂිවරේ ඉක්මනින්ම යා යුතුයි. වනේ මැදටම ඔබ ආවම මම දන්නේ. ආදර්ශමත් භාර්යාවකගේ සත්කාරයට මම ගරු කරනවා. රජසකහරදා මේ ගන්නා උත්සාහයෙන් ප්‍රතිඵලයක් ඔබට ලැබෙනවා. මේක ගන්න. මේ පත්තිරුවේ අවශ්‍ය ඖෂධ වර්ගයක් දෙදකම යෙවිලායි. ඒ ආකාරයට දෙදකම සිදු කරන්න. අඩන්න එපා දරුව. ධෛර්යවන්ත වන්න. මේ පත්තිරුව ආරක්ෂා කරගන්න.
ගිරියේදී ඔබට අභියෝගවලට මුහුණ පාන්න. ඔබියම මුහුණ දෙන්න. දැන් නම් සවස් වුණා. මම එනතේ මගේ ස්වාමියා මග බලාගෙන සිටිනු ඇත. ඉක්මනින්ම යා යුතුය. පිපාසාව ඉවසන්න බෑ. දිය පොදක් දී මුහුණට දිය දී යා යුතුය. එතකොට පීඩාව සංසිඳේ. යුවරජතුමාගේ අගමැතිය මමයි. මගේ ස්වාමියා දරුණු කුෂ්ඨ රෝගයක් වැළඳී වනගත වුණා. මම ඔහුව පෝෂණය කර රැක බලා ගන්නවා. වීඩියෝ පුරුෂයාගෙන් අනි පරාපුවද වෙනම වෙන පාතමක මාගේ විමානයේ අන්තම්පිරේ අගමැතිය කරාද ඔබ රාක්ෂය මගේ ස්වාමියා මා එනතුරු මග බලාගෙන සිටිනු ඇති. ඔබට මා ගැන සිතීමෙන් කිසිදු පළක් නැහැ. මට යන්න දෙනු මැනවි රාක්ෂය. ලෝක පාලක දෙවියනි, දෙවි දේවතාවුනි, මේ මා බේරා ගනු මැනවි. කිසිම කෙනෙකුට වරදක් නැතුව ජීවත් වෙමි. මගේ ස්වාමියා උසගින්නේ මිය දේවි. ඔව් මිය දේවි දෙවියනේ. මගේ වසනා දෙවියනේ. කුසෙකුට අසෝ ගැහැණිය කිවෙම මම නැත කිසිම කෙනෙකුට වරදක් කළේ. දෙවියනේ ඇයි නෑ වාසේ සිටින්නේ. මම අසරණයි දෙවියනේ. දෙවියනේ මගේ
තොප මේ කුමක් කරන්නේද? මේ අසරණ අහිංසක ගැහණියගේ තොපට ඇති ඵලය කුමක්ද? අත්හරිනු ඇයව. නැත්නම් මම තොපගේ හිස සත් කඩකට පලා දමමි. තොපට මින් ඉදිරියට මෙම ගැහණියට කරදර කරන හැකි. යව රාක්ෂ යව රාක්ෂ. මගේ ජීවිතය රැක දුන්නාට ඔබ වහන්සේට පින් සිදු වේවා. දෙකම විඩාවයි. වනය නම් හරිම නිසසලයි. මගේ හිමි මා එනතුරු මග බලාගෙන සිටිනු ඇත. මගේ හිමියනේ මා ගැන සැක සංකා නොසිතන්. මම නැහැ කිසිදු වරදක් කළේ. අනේ හිමද මට මේ උනේ? හිමියනේ මගේ හිමියනේ දේවයන් වහන්සේ ඔබ කොහිද? පැමිණෙනු මැනවි සුබ ආරංචියක් පවසන්නට තියෙනවා. අද මම ජීවිතය බේරගෙන ආවේ බොහෝම අසීරුවේ. ස්වාමීනි පැමිණෙන්න සියල්ලම පවසන්නම්. දේවිය මම නුඹව විශ්වාස නොකරමි. නුඹ කෙරෙහි තිබූ විශ්වාසය නුඹ විදහෙරනු ලැබුවා. මා කුෂ්ඨ රෝගියෙක් නිසා නුඹ වෙනත් අසුරක් ලැබුවේද? නැහැ ස්වාමීනි. මම මැරෙන තුරාවටම ඔබගෙන් වෙන් වී නොයමි ස්වාමීනි. එසේනම් ස්වාමීනි මාගේ නිර්දෝෂී බව සත්‍යයක් නම් මගේ පතිවෘතා ධර්මය සත්‍යයක් නම් ඒ සත්‍යක්‍රියාවේ බලයෙන් මගේ ස්වාමි පුරුෂයාගේ කුෂ්ඨ රෝගය සුව වේවා සුව වේවා සුව වේවා.
බරණැස් නුවරට යමු දෙමාපියන් බැලීමට. සතුට වැඩියන විට රජගේ ලෙඩ සුවව ගියා දේවියගේ ක්‍රියාවෙන් හෝ පුදුමයි අනේ දේවියනේ සුව වුණානේ මගේ මේ කෘෂ්ණේ මහදෙහි රැඳී සැකනි විල ගියා කඳුලැලිනි වුණා පාරමිතා බල මහිමෙන් මගේ රජිදා මලඟම තබාලා රැකගත්තේ මහදෙහි සතොසිනා මගේ පැතුම උනේ හිමි සුව වීමයි හද සතුට උනේ මාගේ නිර්දෝෂිකම හින්දයි එතුමා සම්බුලා බිසව සමග බරණැස් නුවර තම පියාණන් සහ මෑණියන් බැහැදකීමට පැමිණියහ. පිය රජු අමාත්‍ය මණ්ඩලය සහ ජනතාව රැස් කර පෙරහැරකින් මාලිගාව වෙත ගෙන යන ලදී. නැවතත් නුඹගේ රාජ්‍ය භාරගත යුතුයි. දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය කළ යුතුයි. සම්බුලා දුවණියෙන් මෙහි පැමිණෙන්න. නුඹයි මෙහි අග්‍ර මහේසිකාව. නුඹටයි මේ ඔටුන්න හිමි. මතක වී වරදි බැඳී මෙලෙස ඔබයි දුක් දෙන්නේ හඳ පායා උමේ නිල්ලඹරේ ගිලුණා සේවලා කුළු අතරේ මා තනිව මෙසේ දුක් ගිනි ජාලා කිමද මගේ උන වරදේ පෙර මා කළා උමේ කර්මේ පළදුනිද මටත් මේ මොහොතේ මගේ සතුට නැගී දුක නිවිල ගියා පියතුමගේ බල මහිමෙන් පුත සොත්තිසේන මෙහි පැමිණෙනු. නානකඩයක් බුදු දිරිට් එකක් නැහැ. පුත සොත්තිසේන
මෙහි පැමිණෙනු. පැමිණෙනවා පියාණනි. පුත සොත්තිසේන සම්බුලා දේවිය ගැහැණුන් අතර නිදානයක් බඳු ස්ත්‍රී රත්නයක්. කවුරුත් නුඹ කොන් කරද්දී නුඹ ළඟින් සිටියේ කවුරුන්ද? රාජ්‍ය වෙදදුරන්ට පවා සුව කළ නොහැකි රෝගයක් සුව කළේ කවුරුන්ද? අතීතයේ අමතක නොකරන්න පුතණුවනි. සම්බුලා දේවියට හිරිහැර කර තලාපෙලා නොදමන්න. නුඹ බරණැස් පුරවරේ රජු බවට පත් වූයේ සම්බුලා නම් ඉටු දේවිය නිසා නොවේද? එසේ පියාණනි. මට සමාවව මැඩ පියාණනි. සමාවව මැඩ දේවිය. සම්බුලා දේවිය මට සමාවව මැඩ. මාත් කෙදිනකවත් කිසිදු වරදක් සිදු නොවේවි. ඔබව ආදරයෙන් රැකගනිමි. දෙන දෙවියෝ රකින්නවා හොඳ නම් දෙවියොත් පිහිටට එනවා.